අලුත් දවසකට පුළුවන්ද ඔබේ ජීවිතේ සුබ කරන්න? ඇත්තටම බෑ. නමුත් දවසින් දවස ඔබට පුළුවන් ජීවිතේ සුබ කරගන්න. ඒ උදෙසා ඔබ පටන් ගත යුතුම දෙයක් පූර්ව යෝජනා කිරීම. මොකද්ද මේ පූර්ව යෝජනා කිරීම කියලා කියන්නේ? හරියට ඔබ කණ්ණාඩිය ළඟට ගිහිල්ලා ඔබේම රූපේ දිහා බලලා කල්පනා කරනවා. මම මේ විදිහට නැතුව වෙනස් විදිහකට සැරසෙන්න ඕනේ. මම මීට වඩා ලස්සන වෙන්න ඕනේ. ආන්නේ වගේ. ඔබ දෙසම බලන්න ඕනේ. අවංකව බලන්න ඕනේ. එතකොට ඔබට පෙනේවි ඔබේ ළඟ තියෙන අප්‍රසන්න ගතිගුණ. ඒ අප්‍රසන්න ගතිගුණ දකින්නකොට පූර්ව යෝජනා කරන්න ඕන. උදාහරණයක් විදිහට ඕන්න කෙනෙකුට කේන්ති යනවා. කේන්තිය ගැන එයා කල්පනා කරනවා කේන්තිය කියලා කියන්නේ මට නොතිබිය යුතු අවලස්සන ගතිගුණයක්. මං කේන්ති නැති ලස්සන කෙනෙක් වෙන්න ඕනේ. එතකොට එයා පූර්ව යෝජනා කරනවා. මම නම් කේන්ති ගන්නෑ. මං පාපී වචන පිට කරන්නේ. මං මෙත් සිතින් ඉන්නවා. මෙත් සිතයි මට වටින්නේ. ආන්නේ විදිහට කල්පනා කරමින් පූර්ව යෝජනා කරමින් අවංක වමනාවකින් තමන්ගේ කේන්තිය නැති කරගන්න මහන්සි ගන්නකොට එයාට පුළුවන් කේන්ති නොගන්න මෙත් සිතින් යුක්ත හිතක් හදාගන්න. ඉතින් ඕන්න ඔය වගේ ඔබත් බලන්න ඕන අවංකවම ඔබ දිහා. ඔබේ දොස් දකින්න ඕනේ. ඒ දකින්න දොස් හදා ගැනීම සම්බන්ධයෙන් පූර්ව යෝජනා කරන්න ඕනේ. ඒ පූර්ව යෝජනා කර කර ඔබට පුළුවන් ඔබේ ජීවිතේ දුර්වලතා නැති ලස්සන ජීවිතයක් බවට පත් කරගන්න. ඊළඟට ඔබට පෙනේවි ඔබ ළඟ බොහෝම සුන්දර ගතිගුණක් තියෙනවා. එතකොටත් ඔබ පූර්ව යෝජනා කරන්න ඕනේ. මගේ ළඟ තියෙන මේ සුන්දර ගතිගුණ මං තව චුට්ටක් හරි වැඩි කරගන්නවා. මොකද ඔබට ගොඩාක් වැදගත් වෙන්නේ තවත් කෙනෙක් දිහා බලබලා දුක් වීම හෝ තවත් කෙනෙක් දිහා බලබලා සතුටු වීම නෙවෙයි. ඔබට ගොඩාක්ම වැදගත් වෙන දේ ඔබ දිහා බලනකොට දුකක් උපදිනවාද? ඔබ දිහා බලනකොට සතුටක් උපදිනවාද කියන එකයි. ඒ නිසා පූර්ව යෝජනා කර කර පටන් ගන්න. ඔබේ ජීවිතේ හදාගන්න පුළුවන් හොඳම මට්ටමට හදාගන්න. ඉතින් බලන්න මේ විදිහට ඔබ ජීවිතේ හදාගන්න පටන් ගත්තොත් උදා වෙන හැම දවසක්ම සුබ දවසක් විදිහට ඔබේ ජීවිතේ ගොඩනගා ගන්න ඔබට පුළුවන්කම ලැබේවි. සුබ නැකත්, සුබ දින, සුබ හෝරා, සුබ මුහුර්තී ගැන බලබලා ඉන්නේ නැතුව සත්පුරුෂ ඇසුරේ ඔබම උත්සාහයෙන් කැපවීමෙන් ඔබේ ජීවිතේ සුබ කරගන්න. ඔබ හැම දෙනාට සුබ ජීවිතයක් ඇති කරගන්න වාසනාව.